මට නම් බෑ මේ වගේ යන්න. Hi රත්තරන් යාළුවේ සාදරයෙන් ආදරයෙන් කෑදරයෙන් පිළිගන්නවා මගේ අලුත් vlog එකට. ඉතින් boys පරණ vlog ටික බැලුවද කට්ටිය කොහොමද vlog ටික හොඳයිද? ඉතින් අද අරන් ආවිල්ලා තියෙන වලට ස්පෙෂල් vlog එකක් මේක මම හිතුවේවත් නැති හිතා ගන්නවත් බැරි vlog එකක්. ඉතින් boys මේ මම මේ යන ගමන සාමාන්‍යයෙන් ජපන් යාළුවොත් එක්ක සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය කියන්නේ ස්ටුඩන්ට්ස්ලා යන්නේ නැති ගමනක්. ඉතින් අපි අද යනවා boys ඔයාලව එක්කගෙන ඔයාලා හැමෝම දන්නවා ඇති මං හිතන්නේ ජපානයේ තියෙන ගිනි කන්දක් වෙන ෆුජි ගිනි කන්ද බලන්න. හැබැයි අපි ගිනි කන්ද ළඟටම යන්නේ නැහැ. අපි ඒක තියෙන සිටි එක පැත්තට ගිහිල්ලා ඒකේ නයිට් එකක් එන්ජොයි කරලා අපි දවසක් ඉඳලා තමයි එන්න මේ ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මගේ යාළුවෝ ටික දැන් එනකම් මම මේ පාරට වෙලා ඉන්නවා. මම පිකප් කරගන්න තව විනාඩි 10ක් විතර යද්දී යාලා එනවා. ඉතින් අපි ලස්සන vlog එකක් වලට අරන් ආවිල්ලා තියෙන කට්ටිය සෙට්ලා ඉන්න. අපි යාලා සෙට් වෙච්ච ගමන් vlog එක පටන් ගමු. අයි රත්තරන් යාළුවේ වැඩේ හරි ගියේ නෑ මෙයාලා මම ගෙදර ළඟට ආවේ නෑ අරගෙන යන්න කොම්බිනිය ගාවට එන්න කිව්වා. ඒ කියන්නේ මේ තියෙන පොඩි මේ පොඩි සුපර් මාකට් එකක් වගේ එතෙන් එන්න කිව්වා මාව අරන් යන්න. දැන් මේ වාහන නගලා යන ගමන් ඉන්නේ. මේ ඉන්න අපේ මාත් එක්කම ජපන්නාව මගේ අනිත් යාළුවා. අපි දෙන්නම එකම තැන වැඩ කරේ. එයයි මමයි මෙතන ඉන්නවා එක්කෙනෙක් යාගේ නම හොන්දා. ඉදෙමෝනේ ලයින් නෝ නමයග එමි කවයි නෑ එමි-san. No furuso-san no namae? Sena. Charlie. Charlie, contoh mite. Hai. මේ ඉන්නේ අපේ යාළුවෝ සෙට් එක. තව එක්කෙනෙක් එන්න හිටියා යාවේ නෑ. යාට මක් හරි අවුලක් ගියාගේ කොල්ලක් කියලා එන්න එපා කියලා. මේ මා රාතලි දිකට එක කතා කියනවා මේ මං අර වාහන එනකොට පොඩි වීඩියෝ කැල්ලක් රෙකෝඩ් කරගන්නම් කියලා හිතාගෙන කරගන්න බැන්නා. මෙයාලා මේ ළඟ දින සුපර් මාකට් එකක් ළඟට අවිල්ලා මට එතෙන් එන්න කිව්වා සමන්නේ හරි 5ක වගේ දුර. ඉතින් බොයිස් අපි දැන් ගමනේ ඉන්නේ. ලස්සන වීඩියෝ ටිකක් අරගෙන එන්නම් පුළුවන් විදිහට. මොකද අපිට සෑහෙන දුර ගමනක් යන්න තියෙන්නේ. මුලින්ම ගමන ඊට පස්සේ තමයි ඉතින් අපිට සාමාන්‍ය ගොඩාක් දුරට මේ වීඩියෝ එකේ හොඳම ක්වැලිටි එක අපිට කියන්නේ ඊළඟ දවසේ. කියන්නේ දැන් අද ඔයාලට වීඩියෝ එක බලනකොට මම මේ පළවෙනි දවසේ හොඳම වීඩියෝ ටික දෙවෙනි දවසේ තමයි ඔයාලට සෙට් වෙන්න වෙන්නේ. ඉතින් කට්ටිය සෙට්ලා ඉන්න වීඩියෝ එකට අපි ලස්සන vlog එකක් වලට අරන් එන්න. 2 hours later. යාළුවෝ අපි QK එක ගැන අපේ විවේක වෙලාව ගත කරන්න ඇවිල්ලා ඉන්නේ. මේ කට්ටිය අයිස්ක්‍රීම් කනවා, කොක්ෂීස් කනවා. මේ ඉන්නේ කට්ටිය. තසිතාචි නොමෙම්බා. ඔයි හායි. මේ ඉන්නේ අපේ සෙට් එක. මේ ඉන්නේ මම. අපි ඉම කරා. අතෝ නිජිකන් සංජිකන් සංජිකන්. අව පැය 3ක්. තා පැය 3ක්. 3 hours later. යෝ රත්තරන් යාළුවේ අපි ඇවිල්ලා ඉන්නේ ෆුජි කන්ද ළඟටම. ෆුජි කන්ද වලට පෙන්වන්නම් මම තව ටිකකින්. අපි දැන් යනවා මෙන්න මේවා පදින්න. මෙන්න මේවා වලට පේනවා නේද? මේවා ලංකාවේ නම් අඩුයි නේද? මේ වගේ අන්න තියෙනවා තව ටික වෙලාවකින්. බලවන් වුණොත් වීඩියෝ කරලා ගේන්න. යාළුවෝ හිතා ගන්න බෑ ජීවිතේ පළවෙනි අදාට මේකට අවිල්ලා ඉන්නේ. මේක නිකන් අර අපි නිකන් ඩිස්නිලන්ඩ් ගියා වගේ ෆීලින් එකක් තියෙන මාරම ලස්සනයි. යාළුවෝ ටික පිටිපස්සෙන් ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා.
මේකේ කරන්න තියෙන ඇක්ටිවිටීස් අපිට හැම එකම අද කරන්න බැරි වෙයි. මේක නිකන් අමුතු වයිබ් එකක් තියෙන මෙතන යාළුවේ. අරවලට කියන්න තේරෙන්නේ නැහැ. පාරම වයිබ් එක. නරක තමයි පට්ටම බය එක. ඔතන ගහනවා වංගුවක් අම්මට සිරි වෙන්නේ. බොයිස් කරන්න ඕනේ මේ අතල්ලේ ගන්න ඕනේ. මේ අතල්ලේ ගන්න ජපානට මෙන්න ඕනේ. මෙන්න මේක තමයි කට්ටිය මුලින්ම යන්නේ. අපේ කට්ටිය දැන් මේක තමයි තීරණය කරේ. මේකේ මේ මුදුනටම ගිහිල්ලා කැරගෙනවා. හරිද? මම ඔයාලට තව ටිකකින් මේකේ මේ මෙයාලගේ එක්ස්පීරියන්ස් එක පෙන්නන්නම්. මට මම මේකට ගිහිල්ලා ගන්න එක්ස්පීරියන්ස් එක පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද කැමරාස් මුකුත් මරයි යන්න බෑ. මේක තමයි අපේ පළවෙනි එක. යාළුවේ කට්ටිය එක එක පොසිෂන් වලට කරගෙනවා යාළුවේ බලන්න ඔයාලා. කොහොමද යාළුවේ ආතල් එක? ඔයාලට පේන ඇති කට්ටිය උඩ මේක තමයි ඔයාලට දැන් මම කරන්න යන වැඩේ. බලන්න ඉන්න. අපි තව ටිකකින් උඩට යනවා. එක්ස්පීරියන්ස් එක අරගෙන ආවිල්ලා ඔයාලට කියන්නම් කොහොමද කියලා මේ එක්ස්පීරියන්ස් එක. හිතා ගන්න බෑ. පපුව දැනටවත් ඩිඩ්ඩික් ගන්නවා. මොකද මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන කට්ටිය දැන් පල්ලෙහාට එනවා බොයිස්. අපි එහෙනම් මේක එක්ස්පීරියන්ස් කරලා ඉවරලා හම්බෙමු. අන්නර ඔයාලට උඩ පේන ඇති බොයිස්. අන්න ඒ වගේ එක අපි එහෙට මෙහෙට කියන්නේ අපි කැරගෙනකොට අපි ඒක බැලන්ස් කරගන්න ඕනේ. අර දෙපැත්තේ තියෙන තටු දෙකෙන් අපි ඒක හදාගෙන ඒක හරියට කරගන්න බැරි වුණොත් අපි සෑහෙන්න කැරගෙනවා. මේ යාලා කියන්නේ ඒක අපි බැලන්ස් කරගන්න ඕනේ කියන එක. මේ ලේසි නෑ වැඩේ බැලන්ස් කරගන්න එක බොයිස්. try එකක් දෙන්න වෙනවා. මරිසු මොකද කියන්න තියෙන වැඩේ? දන්නවනේ ඉතින් අපි බැලන්ස් කරේ ඕවද ආය. ඔය බැලන්ස් කරේ ඕවද කියලා කියන්නේ කොල්ලෝ. ඊට පස්සේ ඉරේලිය ගොඩක් යට නැති ගණන් ගන්න එපා. මේ දැන් අපි මේ පොලිමේ ඉන්නේ. ඔක්කොම එක්ස්පීරියන්ස් ටික අද ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි try කරනවා පුළුවන් උපරිමේ. කටි සෙට්ලා ඉන්නවා. ලස්සන බ්ලොග් එකක් අද ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ජබයි මට නම් මැරුණා වගේ. යාළුවේ මට නම් හරිම තාම පපුව ගැහෙනවා. එක්ස්පීරියන්ස් එක ගත්තා බොයිස්. මාර මාතල් හැබැයි ඒක. මාර මාතල් කියන්න තේරෙන්නේ නැහැ. වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ වගේ රත්තරන් යාළුවේ. දැන් අපි මේ හිම බලන්න ඇවිල්ලා ඉන්න. මට හිම පෙන්නන්නම් අපි. චුටි ළමයි හිම බලන්න මේ බලන්න. චුටි හිම බෝල හදලා තියෙනවා.
තියෙන බොයිස් යුකි කියලා කියන්නේ හිම කියලා තියෙන. මේ තියෙන මේ කියන්නේ කට්ටිය. කාලේ පිටිපස්සේ පේන එක තමයි අපි තව ටිකකින් යන්නේ. කට්ටිය දැන් මොන හරි කාලා බීලා මං හිතන්නේ රෙඩි වෙන්න හදන්නේ. රෙඩි වෙලා ඉන්න කට්ටිය දැන් ඔන්න පළවෙනි එක්ස්පීරියන්ස් එක මං ගත්තේ නැතුණාට ඒකේ වීඩියෝ එක ඔයාලට දාලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකත් ඔයාලට තව ටිකකින් වැටෙයි කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මෙහෙට වරේ හුත්තු. මෙහෙට වරේ හුත්තු. මෙහෙට වරේ හුත්තු. මෙහෙට වරේ හුත්තු. දෙමි. කකත් එක්ක ඔය දෙන්නේ කන පැලෙන්න හුත්තට. වරේ හුත්තු. ඒ කොරේ වරේ. මෙහෙට වරේ මෙහෙට වරේ. හුත්තු. අපි පොලිමේ ඉන්නේ යාළුවේ. සෙට්ලා ඉන්න. අපි කඩාගෙන එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. යාළුවේ පැය ගාණක් පොලිමේ ඉඳලා දැන් තමයි එළියට ආවේ. කට්ටියට ට්‍රැක් වගේ මගේ ඔළුව මාර විදිහට දිනවා. මෙයාගේ කොණ්ඩේ ඇවිස්සিলা. මේ ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් එක. ඔළුව තාම රිදෙනවා බොයිස්. පැය ගාණක් පොලිමේ ඉඳලා ගියාට පාඩු නෑ. මේ මාරම එක්ස්පීරියන්ස් එකක්. තව ටිකින් දැන් මේක වහනවා. මම තව පුළු වීඩියෝ ටිකක් මේකට ඇඩ් කරලා තියන්නම් බොයිස්. හිතා ගන්න බෑ. මරිසු යුත්තේ මම මැරිලා ඉපදුනා වගේ යකෝ මන්නම් ආයේ මේ හුත්තට නගින්නේ අම්මේම මම හිතුවේ මැරුණා කියලා මට උස්ම ගන්නවත් බැරි වුණා යකෝ එහෙම තමයි යාළුවේ මේකේ රවුමක් කරනවා කියන්නම් පිස්සු හැදිලා ආය හැදෙනවා මගේ ජීවිත කතාව අවසන් කළේ මම වම් පැත්තේ අයිනට හිටියේ මට ට්‍රැක් වගේ හරිද අන්තිම ටිකේ මෙහෙම පැත්තට ගිහිල්ලා ආය ගත්ත කරකලා මම ඇද්දික ඇරියා අර කන පිට හරවලා පල්ලෙහාට යනවා නේද මේ මම මාව මෙහෙම කවුරු හරි ඇදයි යනවා වගේ වා කො බීලා ගෙදරට වුණොත් මෙච්චර බය වෙන්නේ නැහැ ළම මේ බය දැනෙන්න නම් ඉතින් යන්න ඕනේ මාර මාතල් පට්ට යාළුවෝ පොතක් කියනවා බෑ ඉන්න නැහැ මෙන්න අනිත් යාළුවා මේව නම් ඔයාලා ගොඩක් දන්නේ නැතිනේ නරුතෝ මෙයාව ඉතින් ලෝකෙම ප්‍රසිද්ධයි කියලා මං හිතන්නේ අපේ ෆ්‍රී ෆයර් එකෙත් දැන් මෙයා ප්‍රසිද්ධයි මේ කිට් එකක් දාගෙන ප්ලේ කරන කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න Todo mate. Vamos.
යාළුවේ ඔයාලට පේනවද? මට නම් බෑ මේවා ගන්න. Bye. Arigato. Haku haku. Haku. Hai. Hai ma. いいじゃん俺なんかどっちだって見えるなんかいやいや絶対あれマジでかわいそう二人用やんいいやん可愛い古田さんの気にせえへんなんかකලින් බලපු එක මේ අපිට දැන් උඩ ඉඳලා පේනවා うわこれ落ちてくのめっちゃ怖い怖いな次あほんまや ඉර ඉර අපේ යාළුවට ගෙහායි කියේ ඔයාලට පේන්නේ නැතුව යාළුවා යත්වනවා දෙන්න කපල් එක ඔයාලා කොන්න කුරුසි කුරුසි දෙක ඔයාලට දැන් පේන්නේ බොයිස් අපි ඉන්නේ මෙරිගෝ රවුන්ඩ් එකේ උඩම ඉන්නේ උඩ ඉඳලා view එක පේන්නේ ලයිට් එළිය හින්දා ඔයාලට පොඩ්ඩක් පැහැදිලි මදි හැදී හැබැයි නිකන් කානිවල් එක වගේ මේ මාරම ලස්සනයි view එක අදට වැඩි ඉවරයි යාළුවේ අපි දැන් යන්නේ අපි යන හොටෙල් එකට සහ මොන හරි කන්නත් ඕනේ අපි ගිහුවර රෝලර් කෝස්ටර් එක බං මොකක් හරි වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බනේ රෙකෝඩ්ඩක් ඒක වර්ල්ඩ් රෙකෝඩ් එක වද කොලේ තිබ්බා පොඩක් තිබ්බා වර්ල්ඩ් රෙකෝඩ් එක බොයිස් මේ දිගින් සහ මේ අර කැරගෙන රවුන්ඩ් ගාන මේ වැඩිම මොකක් හරි සීන් එකක් තියෙන්නේ අම්මෝ ඒක නම් මාරම එක්ස්පීරියන්ස් එකක් එක ගැලේ මෙන්න යාළුවෝ විශ්ව කෙලිනවා12月23年間違えた2月23年 Happy birthday to you Happy birthday to you Happy birthday dear Ikegawa Happy birthday to you はい